ඔයාලට පේනවනේ ස්ක්‍රීන් එක. ඔව් සර්. මේකේ ඉතින් ඔයගොල්ලෝ වාරි භාරි කරපේ දැන් මේ අර ප්‍රශ්න අරක ලියා ගන්න කියන්නේ එතකොට ඔයා ඒ කැලෙන් කැලේ ඉවර කරගන්න. හරිද? අනිවාර්යෙන් අහන කොටස් මේ පේජ් පටක දැක්කනේ. පේජ් හිතන්න මේ වාට මේ පේපර් එක ගත්තොත් මේකෙන් දන්නේ නැති කැලි හිතන්නකෝ. යා මේ කැලි දන්නේ නැහැ කියලා මේ 38 දන්නේ නැහැ කියලා හිතන්න. මෙන්න මෙව එච්චර ලොකු අමාරු ප්‍රශ්න මේ 37 එහෙම. ඒවා නිකන් කියවලා නිකන් සාමාන්‍ය දැනීමෙන් කරන්න පුළුවන් දේවල්. හරිද? දැන් 38 බෑ කියන්නකෝ. 38 බෑ. එකයි. 35ත් නිකන් ඒකත් අමාරුවක් නෙවෙයි. ඒකත් බෑ කියලා කියන්න. දෙකයි. 3යි. අන්න 3ක් 4ක් වගේ තමයි පාට කරන්න බෑ කියලා අයින් කරන්න පුළුවන් ඒවලට තියෙන MCQ ගතද. මං කිව්වා අඩුම 30ක් තියෙන්න ඕන කියලා. එහෙනම් 34ක් 35ක් ගන්න බැරි කමක් නැහැනේ. හරිද? 35ක් ගන්න බැරි කමක් නැහැ. ඒ හින්දා ඔය දන්න ටිකෙන් ඔයා දන්න ටික තියෙනවානේ. ඔය දන්න ටිකෙන් ඔයාට පුළුවන් ඒකක් ගන්න. හරිද? ඒකට ඒ දන්න ටික හොඳට වැඩි මේ පුළුවන් කරගන්න තියෙන්නේ. හරිද? ඔය දන්න ටික තමයි හැමදාම අහන්නේ. හරිද? එකම ප්‍රශ්න ටික එකම විදිහට කියන්නේ එකම තියරිය වෙනස් කරලා අහන්නේ. හරි එකම තියරිය වෙනස් කරනවා. ඒකට මේ ප්‍රශ්නේ අමාරු වෙනවා කියලා එහෙම එකක් නැහැ. එකම දේවල් ටික තියෙන්නේ. හරිද? එකම පේපර්ස් සෙට් එකක් ගන්න සෙට් එකක් අරගෙන එකම જાතිය ප්‍රශ්න ටිකක් අරගෙන ගියාම වාට තේරෙයි එකම දේ අහලා තියෙන්නේ. මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? අහලා තියෙන දේ වෙනස් වෙලා තියෙනවා. හැබැයි එකම කරුණු ටික තමයි මේ කරකවල අහන්නේ. හරිද? මොන පේපර් එකක් ගත්තත් එච්චරයි. මේ කරා තේරෙන්නේ නැති මේ වගේ ප්‍රශ්න අපි කරලා තියෙනවා. කියන්නේ මේ ප්‍රශ්නේ මෙන්න මේ MCQ එකක් හරි සාකච්ඡා කරලා තියෙනවා. මේක එහෙම ගත්තොත් මේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේ වගේ ඒවා කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඕ ලෙවල් එකට වෙන්නේත් ඔච්චර තමයි. හරි. ඕ ලෙවල් එකේ අමුතුවෙන්ම ඔයාගෙන් අලුත්ම දෙයක් අහන්නේ නැහැ. හරි. පොඩ්ඩක් ඔයාට අමාරු කියලා හිතෙයි. ඒ වෙලාවට මේ ප්‍රශ්නේ දකින්නේ. දැන් මේකෙත් එහෙමයි. මේ පේපර් එක කරද්දි දැන් බලද්දි ලේසි පේපර් එකක් කියලා තේරෙයි. ඒ වෙලාවට ඔයාට අමාරුයි කියලා හිතෙන්නේ ඒ අර ස්ට්‍රෙස් හින්දා. ඒක තමයි මම කියන්නේ පේපර් එක ගෙදරදි මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. ඒකට කරන්න තියෙන්නේ අඩු කාලයකින් පේපර් එක ලියලා ඉවර කරන්න. හරිද? අඩු කාලේ. ඒකයි මම කියන්නේ MCQ එක විනාඩි 40න් කරන්න. එතකොට MCQ එකට විනාඩි 40 කියන්නේ ඒ වෙලාවෙන් පස්සේ ආයෙ පේපර් එක කරන්න එපා. MCQ විනාඩි 40 කියන්නේ තව විනාඩි එතකොට 10ක් තියෙනවනේ. නෑ 20ක් තියෙනවනේ තව. ඒ විනාඩි 20 වාට විභාගෙදි හම්බ වෙනවා. ඔයා විනාඩි 40න් කරලා ඉවර කරපුවාම විනාඩි 40න් කරද්දි එකපාරක් කරලා දෙපාරක් කරන මට්ටමට කරන්න. එකපාරක් කරලා නවත්තන තැන නවත්තන්න එපා විනාඩි 40 වුණත්. හරිද? මොකද ඒතකොට විභාගෙදි මේ විනාඩි ඉතුරු විනාඩි 20 තියෙනවනේ. ওই විනාඩි 20 ටක් ගාලා යනවා. හරිද? ඒක මේ හුඟක් වෙලා හම්බෙන එකක් නෙමෙයි. ඒ විනාඩි 20 ටක් ගාලා යනවා. එතකොට ඔයා කරන්න ඕනේ ගෙදරදී පේපර්ස් කරද්දී විනාඩි 40න් කරලා ඉවර කරන්න. ඒ වගේමයි ඔය ස්ට්‍රක්චර්ඩ් එසේ ඒවා කරද්දී. ඒවත් බලන්න අපි කරලා තියෙන ප්‍රශ්න. හරිද? එකම රටාවක් තියෙන්නේ. ඒවා අමාරු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔයා ඒවා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නිකන් එකපාරක් බලලා මදි. දෙපාරක් තුන් පාරක් එකම ප්‍රශ්නේ දෙපාර තුන් පාරක් කරන්නත් පුළුවන්. එහෙම කරා කියලා වාට මුකුත් අඩුවක් වෙන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මේක හතර. හතර කරන්නකෝ. බලන්න අපි මේ කරපු තියරි කොටස්මයි. මම මේ පේපර් එක ගත්තොත් හරිද? මේ පේපර් එකේ අමාරුවක් කියලා දෙයක් නැහැ. මේ පේපර් එක ගත්තොත් ඔයා හරියටම කරා නම් ඒකක් නිකම්ම තියෙනවා. හරි? කරපු තියරි කොටස්මයි. එතකොට අමාරු වෙනවා නම් අමාරු වෙලා තියෙන්නේ හරියට බලලා නැහැ. එන්නේ ඒක මේකේ වුණා නම් ඔයා දැනගන්න O level එකට ඒක වෙන්න දෙන්න එපා. හරිද? දැන් මේකේ වුණා කියලා හිතන්නකෝ. දන්න තියරි උගන්වලා තියෙන තියරි කොටස් තියෙනවා. ඒවා බැරි වුණා නම් ඔයා ඒක O level එකට වෙන්න දෙන්න එපා. O level එකට වෙන්න දුන්න ප්‍රශ්නයක් නේ. මේකේ හරි වුණා. මේක මම ඊළඟට හදා ගන්නවා කියලා ඊළඟට හදා ගන්න. හරි. ඉතුරු කාලේ හැමදාම හොඳට වැඩ කරලා ඉතුරු දවස් ටික හරිද හදාගන්න මේ උගන්නපු තේරි කොටස්මයි තියෙන්නේ. ඒ ටික හොඳට බලන්න ප්‍රශ්න කරන්න ඒගොල්ලෝ තියෙන වැදගත් පොයින්ට් ටික මම උගන්නපු ඒගොල්ල ඕගොල්ලන්ට ලියන්න දුන්න විවරණ වල ඒවා ඔක්කොම එකට ළඟට ගන්න. අරගෙන හැම එකම තියෙන වැදගත් පොයින්ට් ටික බලන්න. ලියද්දි වැදගත් ඒවා රතු පාටින් ලිව්වා. හරිද? වෙන දේවල් ඔක්කොම කරලා තියෙන්නේ. එතකොට ඒ ටික වැඩි කරගන්නයි තියෙන්නේ. හරි?
අමාරුවක් නෑ පේපර් එක. දන්න දේවල් ටිකම තමයි ආය ආය අහන්නේ. වෙන්නේ මොකද්ද? වෙන්නේ ඔයාට පේපර් එක දැක්කම අලුත් එකක් වගේනේ. අලුත් පේපර් එකක්නේ. අලුත් ප්‍රශ්නනේ. එතකොට බය හිතෙනවා. එතකොට වෙලා යනවා. අමාරු කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා. පේපර් එක ගත්තම මම මේ දන්න ප්‍රශ්නනේ. දන්න තියරි. හරි. ආලෝකය ගත්තා. හරි. ආලෝකය දන්නවා. එච්චරයි. ආලෝකය අහලා තියෙන ප්‍රශ්න ටික ආලෝකය හොඳට පුළුවන් කරගන්න. ඊට කලින්. ආලෝකයෙන් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයකට ඔයා ප්‍රශ්න කරන් තියරි බල බල හදාගන්න. ආලෝකය විතරක් නෙවෙයි අනිත් හැම පාඩමක්ම. ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් මම මේ කියන ඒවා හොඳට මතක තියාගන්න. හරිද? දැන් අහලා එහා කණෙන් පිට කරන්න එපා. ඒ ටික හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ මේ වැඩ කරද්දි මේ දවස්වල හොඳට ඒක කරන්න. ඒ විදිහට. හරිද? නැතුව මේ අහන් හිටියා දැන් හරි ඊට පස්සේ ඉවර වුණාට පස්සේ අමතක කරලා දාන්න එපා. මේ දවස්වල ටයිම් ටේබල් එකක් හදාගන්න, දවසේ වෙලාව බෙදා ගන්න, ක්ලාස් තියෙන වෙලාවල් ටික ඔයා තනියම වැඩ කරන්න ඕනේ කියලා මං කිව්වනේ. හරි. තනියම වැඩ කරන වෙලාව වැඩි කරගන්න ඕනේ. ඒතර වැඩි කරගන්නවා නම් ඔයා කරන්න ඕනේ ඒකට ඔයා තනියම මේ ප්‍රශ්න පේපර්ස් කරන්න හරි පේපර්ස් කර කර ඒකෙන් ප්‍රශ්න ඒ කියන්නේ ඔයාට ගැටලු වෙන තැන එකපාර උත්තරේ ලියා ගන්න බැරි තැන් මොනවද කියලා හොයාගන්න. එහෙම එකම જાතිය කර කර හරි කමක් නැහැ. ඒ පාඩම් පුළුවන් කරගන්න. හරිද? අනිවාර්යයෙන්ම මේ පාඩම් අහන පාඩම්නේ. MCQ එකක් හරි අහනවා. ඒකයි මම ඒවා ඉගෙනුවේ. MCQ එකක් හරි අහනවා. මම ගන්නපු තියරි නෝට් ඔක්කොම ළඟට ගන්න. හරිද? ඒවා ටික ළඟට අරගෙන මේ කියනවා පාඩම් කරද්දී අනිවාර්යෙන් කරන්න. සබ්ජෙක්ට් 9ක් තියෙනවා. 9ට දවස් ටික දවසකට කීයක් සබ්ජෙක්ට් කරනවද? උඩරිම දවසකට 3ක් කරා නම් ඒ කියන්නේ 3ක් 4ක් වගේ කරන්න. ඊට වඩා යන්න එපා. හරිද? දවසකට 3ක් 4ක් ඊට වඩා සබ්ජෙක්ට් කරන්න යන්න එපා. ඒතකොට අමාරුයි. හරිද? ඒ හින්දා දවසකට බෙදාගෙන සබ්ජෙක්ට් ටික වෙලා බෙදාගෙන මොනවද තියරි කරනවද ප්‍රශ්න කරනවද ඒ ටික බෙදාගෙන අලුතින් දැන් මේ දවස්වල නෝට් ගහන්න යන්න එපා. හරිද? අලුතින් නෝට් ලියලිය හදන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරද්දි වාට බැරි වෙන තැන එනවා. ඒක පෙරලලා බලන්න. ඒ බැරි වෙන්නේ පොයින්ට් කෑල්ලක් මොකක් හරි. හරිද? පොයින්ට් එකක් බැරි වෙන්නේ. ඒක වා බලලා ඒක කොහේ හරි ලියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අලුතින් මුලින් ඉඳන් ෂෝට් නෝට් ගහ යන්න එපා. ඒතකොට වෙලා යනවා. ඉතින් වැඩක් කරන්න වෙන්නේ නෑ. හරිද? මේ දවස්වල මං කියපු වැඩ ටික තේරෙනවද? මේ දවස් ටික විතරයි දෙන්නේ ඕනම වැඩක් කරන්න. ඒ හින්දා මේ උගන්වලා තියෙන තියරි කොටස්මයි අහන්නේ අනිවාර්යෙන්. පේපර්ස් කරද්දි බලන්න. අර මං කිව්වේ ලියා ගන්න කියලා පේපර්ස් වල අනිවාර්යෙන්ම අහන ප්‍රශ්න ටික ඒ ටික ලියා ගන්න. ලියාගෙන මේ කොටස් ටක් ගාලා ඉවර කරගන්න. මෙන්න මේ කොටස් කියව ගන්න ඉවර කරගන්න. ඉවර කරගෙන පේපර්ස් කරන්න බලන්න පේපර්ස් වල අනිවාර්යෙන්ම ඔය කොටස් අහනවා. ඒ ඔක්කොම හොඳට පුළුවන් නම්. හරිද? මේවා ප්‍රශ්න තියරි කොටස් හොඳට පුළුවන් නම් අමාරුවක් නැහැ. ඒ ලෙවල් වලට ඒ ලෙවල් O level වලට ඒකක් ගන්න. හරිද? අමාරුවක් නෑ පුළුවන්. ඒක හොඳටම ප්‍රැක්ටිස් කරන එක අනුව තමයි එන්නේ. දැන් හිතන්නකෝ ඔයාලට මේ පාඩම් කෑලි තේරුණා උගන්නන වෙලාවට. හරිද? උගන්නනලා තේරුණා. හැබැයි ටික දවසක් ගිහිල්ලා අමතක වුණා. ඒ මොකද? ප්‍රැක්ටිස් කරන්නේ නැතුව. හරි ඒක හරියට ප්‍රශ්න වලට උත්තර ලියන්නේ නැතුව. දැන් තව ළමෙක් ඉන්නවා. එයාට උගන්නන එක තේරෙන්නේ නැති වුණාට හැබැයි එයා තනියම ප්‍රශ්න හොයලා ඒකේ වෙන දේ එයාම හිතනවා. වෙලා තියෙන්නේ මේක කියලා එයා ඔළුවට දාගන්නවා. එයාම තනියම ඉගෙනගෙන හරි ඒක ඔළුවට දාගෙන ප්‍රශ්න කර කර කරොත් එයාට මතක හිටිනවා. ඒ හින්දා ඔයාට තේරුණ එක ඔයා ප්‍රශ්න කරන්න. ප්‍රශ්න හදන්න. මේ ප්‍රශ්න හොයාගන්න බැරි කමක් නැහැ. ගත්තොත් මේ Google එකේ ඔය දැන් පාස් පේපර් විකි කියලා තියෙන්නේ. ඉන්නේ ඔය සයිට් එකේම තියෙනවා පේපර්ස් ගොඩක්. දැන් මේකත් ඔය පාස් පේපර්ස් විකි කියන එකෙන් ගත්තේ. පේපර්ස් දානවා. 10 වසරේ පේපර්ස් කරාට කමක් නැහැ. 11 වසරේ කරාට කමක් නැහැ. 11 වසරේ පළවෙනි වාර දෙවෙනි වාර තුන්වෙනි වාර ඒවා කරාට කමක් නැහැ. ඒ නිකන් අහන જાති ප්‍රශ්නේ 10 වසරේ නම් වැඩි යන්න එපා. 11 වසරේ 1 2 3 ඔය වාරවල් ටික කරාට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට 10 වසරේ කියන්නේ මුල්ම හරිය වැඩියෙන් අහන්න නැති කොටස් වලින් අහන ප්‍රශ්න જાතියක්නේ. කියන්නේ වැඩි පුර අහන කොටස් වලින් අහන්නේ 11 වසරයි. ඒ කියන්නේ මම කියන පේපර්ස් වලින් නැත්තම් 10 වසරේ පාඩම් වලින් තමයි වැඩිපුරම විභාගෙට එන්නේ. හරි. මෙන්න මේ ප්‍රශ්නේ කරන්නකෝ. විනාඩි 10ක් අරන්. මේ ප්‍රශ්නෙකට විනාඩි 15යි හම්බ වෙන්නේ විභාගෙදී. හරිද? මං කියපු ටික තේරුණාද? ඔව් සර්. වැඩ ටික කරගෙන යන්න බැරි කමක් නැහැ. ඔයා මේ දවස්වල උපරිම වාට වැඩ කරොත් ඔයාට බැරි කමක් නැහැ හොඳම රිසල්ට් එකකට යන්න.
හරිද? එහෙමයි කියලා වැඩ නොකර ඉන්න එපා. මට පුළුවන් කියලා හිතලා නිකන් ඉන්න එපා. මේ දවස්වල උපරිම වැඩ කර. දැන් ඔය ප්‍රශ්නේ කරන්න කරත් තේරෙයි පොඩි දෙයක් තියෙන දන්න දේවල් ටිකක් තියෙන කියලා. වාරේ හෙට උදේ 8ට නෙම පුළුවන් ක්ලාස් එක කරන්න. අටා මාර්තසෝ. 8 ඉඳන් 10 මාරනේ. ඔව් සර්. 10 මාර 10:35 වගේ. අවුල නැහැ. ඔය ටික කරන්න උටක් ගන්න. දේසි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඊටේ මේ 4 ඉවර වෙලා කියන්න මේ තව යට කොටසක් තියෙනවා ඒ ටිකක් දාන්න. B එකේ ඉඳන් පල්ලෙහා කොටස් ටික පෙන්නන්න. ඔය ටික ටක් ගාලා ඉවරලා කියන්න. මේ ටික හරියද? යට ටික දාන්නද? හා සර්.
ඔය ටික ටක් ගාලා කරන්න කරලා ඉවරලා කියන්න. හරිද? හරිද? තාම බඳින ගමන් සර්. ටක් ගාලා. ඔබ ටක් ගාලා අඳින්න ඕනේ. පොඩි වෙලාවෙ හම්බ වෙන්නේ. ලොකු වෙලාවක් ගන්න ඕනේව නෙමෙයි. බලන්න ඒක ඇන්දොත් ඔයාලට ලකුණු හම්බ වෙන්නේ ලකුණු දෙකයි. හරිද? මේ ලකුණු දෙකයි හම්බෙන්නේ. ඔය ලකුණු දෙක ගන්න ඔයා පැය ගාණක් අඳින්න එපා ඕක. ටක් ගාලා අඳින්න. දැන් මේ උඩේව එක අඳින්න. උඩේව ගත්තොත් එක ලකුණක් හම්බෙන ඒවා තමයි. ඒකට හරියට උත්තරේ ලියන්න. හැබැයි ඒකට එක ලකුණක් හම්බෙන එකට පැය ගාණක් අරගෙන උත්තරේ හිතන්න එපා. ඊට වඩා ලකුණු හම්බෙන ප්‍රශ්න තියෙනවා. හරිද? එහෙමයි කියලා එක ලකුණු දෙක කීකේ ඔක්කොම අතාරින්නත් එපා. එහෙම වුණොත් ඔයාලට ලකුණු නෑනේ. හරියට බලලා ටක් ගාලා උත්තරේ ලියන්න. හරි සර්. හරි. දැන් මෙහෙමයි. අ, ඔයාට මම කියන පාඩම් ටික තිබ්බනේ කිව්ව පාඩම්. අන්න ඒ පාඩම් ටික හොඳට බලන් යන්නකෝ. ඒගොල්ලෝ අනිවාර්යෙන් අහන පාඩම්. ගෙසින් කේකේ කට්ටිය දෙන්නේ ගෙසින් විතරයි. දැන් සමහර කොහෙන් හරි දුන්නොත් හරි මොකක්ම හරි ගෙසින් කියලා කිව්වොත් ඒවා ගෙස් විතරයි. විභාගයට ඒ කියලා හිතන ඒවා. ඒවා අනිවාර්යෙන් එනවා කියලා එකක් නෑ. ඒකම එන්න පුළුවන්. ඔය මං කිව්ව පාඩම් වලින් කොටසක් නේ. එන්න පුළුවන්. හැබැයි ඒවා ඔක්කොම බලාගෙන ගියොත් කොහොමද එනවා? ඒ හින්දා බලාගෙන යන්න. තව දෙයක්. විභාගෙට ලෑස්ති වෙද්දී ඔයා නිකම් පාස් වෙනවා කියලා හිතලා ලෑස්ති වෙන්න එපා. එතකොට ඔයාට වෙන්නේ අඩු මට්ටමක්. එහෙම නෙමෙයි. හොඳටම පාස් වෙලා. ඒ කියන්නේ ඒකක් ගන්නවා කියලා හිතලා වැඩ කරන්න. බැරි නෑ මේ දවස් ටික පුළුවන්. ඒකට හොඳට මහන්සි වෙන්න ඕනේ. හරි හොඳට මහන්සි වුණාම මේ දවස් ටිකත් ආයෙ නිකන් එච්චර මේකක් නෙමෙයි වාට.
මොකද දන්න තියෙයි කලින් මේවා උගන්වලා තියෙන අහුවලා තියෙන ඒතර ඔයා කරන්න ඕනේ චුට්ටක් මතක් කරගන්න එක. මතක් කරගatti ප්‍රශ්න කරද්දී මතක් කරගන්න ඕනේ ප්‍රශ්න කරලා. ප්‍රශ්න කරද්දී ප්‍රශ්නයක් ආවොත් අහන්න ඕනේ. එහෙම. හරිද? නැත්තම් මේ දවස්වල මේ බයිනවා නෙමෙයි. හරිද? බයිනවා නෙමෙයි කතා කරන විදිය බයිනවා කියලා හිතනොත් බයිනවා නෙමෙයි මේ. හරිද? වැඩ කරන්න මේ දවස්වල. දැන් පබ්බසර නැහැනේ. පබ්බසර කොහෙද දන්නේ මේ වැඩ කරන්න. එයාට දැන් මේක රෙකෝඩින් එකකට දාන්න. එතකොට එයාටත් මේ ටිකම මේ දවස් ටික ඇති හොඳටම වැඩ කරන්න. වැඩ කරාම බැරි කමක් නැහැ. හරි. බලන්න මේ ප්‍රශ්න අමාරු ප්‍රශ්න නෙමෙයි. හොඳට බැලුවොත්. විභාගෙත් එහෙමයි. විභාගේ කලබල වෙන්නේ නැතුව හිමීට මේක වෙලා ආරන්න හිමීට තේරුම් අරගෙන ප්‍රශ්න කියවන්න. කලබලෙන් කියවුවත් 10 පාරක් කියවුවත් එකම තැන නම් වැඩක් නැහැ. හිමීට ප්‍රශ්න තේරුම් අරගෙන කියවන්න. මොනවද තියෙන පොයින්ට් කියලා ඔලුවට දාගන්න. එතකොට පුළුවන් ඔයාට හොඳ උත්තරේ ලියන්න. හිතලා උත්තරේ ගන්නත් පුළුවන්. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. උත්තල කාචයක නාභිය දුර සෙවීම සඳහා ශිෂ්‍යයෙක් සිදු කළ පරීක්ෂණ ගැටුමක් පහත දැක්වේ. රූපයේ දැක්වෙන පරිදි කාචය මගින් සූර්යාගේ පැහැදිලි ප්‍රතිබිම්බයක් කඩදාසිය මත ලබා ගන්නා ලදී. පැහැදිලි ප්‍රතිබිම්බයක් අරන් තියෙනවා. එහිදී පතනය වන ආලෝක කදම්බය වර්තනය වන ආකාරය දැක්වීමට වෛරූපයේ කිරණ සටහනක් අඳින්න. පතනය වෙනවලු වර්තනය වෙනවලු මොකක් කරන්න එකද? උත්තල කාචයක නාභිය දුර හොයාගන්න. ඔච්චරයි ඕන. මේ පපසර මොකක්ද බලන්න. පපසර ක්ලාස් එක තව විනාඩි 10 මේකයි ඉන්නේ. මේ වාට එහෙම නෑනේ වෙන ක්ලාස් එකක් මේ වෙලාවේනේ. හ්ම් නෑනේ. Yes. හරි. දැන් ඒකේ කියලා තියෙන්නේ මොකද්ද? මොකද්ද අරන් තියෙන කාචය. ඔන්න ඔක්කොම බලන්න ඕනේ ඔයා බලද්දි. හරි. අරන් තියෙන්නේ උත්තල කාචයක්. ඉස්සලා අහගෙන ඉන්න. ඊට පස්සේ ලියන්න. උත්තල කාචයක් අරන් තියෙනවා. උත්තල කාචයක නාභිය දුර හොයද්දී හරිද? අපි හොයන්නේ කොහොමද? ඈත වස්තුවකට අල්ලනවා. හරිද? කොහෙද? ඈත තියෙන වස්තුවකට අල්ලනවා. අල්ලලා තිරයක් මතට තිරයක් කියන්නේ මොකක් හරි බිත්තියක් හරි මොකක් හරි. තිරයක් මතට ඒ වස්තුවේ ප්‍රතිබිම්බය. දැන් හිතන්න මේ පැත්තෙන් ගහක් තියෙනවා. ඔය ගහ පේන විදිහට මුළු ගහම පේන්නේ ගහේ කොටසක් හරි. මෙන්න මේ තිරයේ පැහැදිලි ප්‍රතිබිම්බයක්. මේ තිරේ මේ වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක්. හැබැයි ඒක උඩ යට ටිකක් මාරු වෙලා පේන්නේ. ගහේ මේ උඩ කැල්ල යට පැත්තට හැරිලා ඔහොම පේන්නේ. හරිද? ඔහොම තමයි අපි උත්තල කාචයක ඔය තියරි වල තියෙනවා. උත්තල කාචයක නාභිය දුර හොයාගන්නේ ඈත ඇති වස්තුවක ප්‍රතිබිම්බය තිරයක් මතට අරගෙන. හරි. ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය දැන් මෙයා ඉන්නේ උඟක් ඈත මම මෙහෙම ඇඳට. උඟක් ඈත. එයාගේ ප්‍රතිබිම්බය ගන්නවා තිරයක් මතට. ඊට පස්සේ මේ කාචයයි මේ තිරයයි අතර දුර තමයි අපි නාභිය දුර කියලා ගන්න. හරිද? ඔන්න ඔය දුර තමයි නාභිය දුර කියලා ගන්න. මොන දුරද? කාචයයි මේ තිරයයි අතර දුර. ඈත උත්තල කාචයක ඈත ඇති වස්තුවකට මේ කාචය අල්ලලා හොඳට ඔලුවට දාගන්න. එහෙමයි හොයන්නේ. ආයෙ අමතක කරගන්න එපා. එකයි දෙපාර තුන් පාර කියන්නේ. ඈත ඇති වස්තුවකට මේ කාචය අල්ලලා හරිද? ඊට පස්සේ ඒ වස්තුවේ ප්‍රතිබිම්බය තිරයක් මතට ගන්නවා. උඩයට මාරුලා එන්නේ කොහමද තිරයක් මතට එනවා. මොන ප්‍රතිබිම්බයක් දෙන්නේ? පැහැදිලි ප්‍රතිබිම්බයක්. කොහොමද විභාගයේ දැන් මේකේ අනිත් පැත්ත අහන්න පුළුවන්. ඔය ප්‍රශ්නෙම නැති වුණොත්. උත්තල කාචයක නාභිය දුර හොයන්නේ කොහොමද කියලා. හරිද? එහෙම අහන්න පුළුවන්. එතකොට ඔයාට කියන්න තියෙන්නේ ඈත ඇති වස්තුවකට උත්තල කාචය ඈත ඇති වස්තුවකට අල්ලලා තිරයක් මතට පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගෙන එම කාචයයි තිරයයි අතර දුර
නාභිය දුර ලෙස ගන්නවා. ඕක. ඒ කියන්නේ දැන් ඉගෙන ගත්ත එකේ වෙන අනිත් විදිහකට අහන්න පුළුවන්. ඒත් එකම තියරිය. තේරුණාද? එකම තියරිය. ඒත් ඒක මතක තියාගන්න. එහෙනම් දැන් සූර්යයා කියන්නේ කොහෙද? ඈත ඉන්න එක. හරිද? අපි දන්නවා සූර්යයාගෙන් කිරණ එන්නේ කොහොම සමාන්තරව. මෙහෙම හරි කොහොම හරි එන්නේ සමාන්තරව. ආලෝක කිරණ. ආලෝක කිරණ අදිද්දි කොහොමද අඳින්න ඕනේ? ආලෝකය ගමන් කරන පැත්තට ඊහිසවල් දාන්න ඕනේ. මං ආලෝක කිරණ අදිද්දි හැමරිස්සම කිව්වා. නිකන් ඉර ගහන වෙලාවලට ඔයගොල්ලන්ට කියනවා ඊහිස අනිවාර්යෙන්ම දාන්න කියලා ආලෝකය ගමන් කරන පැත්තට. නිකන් මෙහෙම ඉර ගැහුවම මේ කොහේ පැත්තටද යන්නේ කියලා හිතන්න බෑනේ. හරි. ඒකයි එහෙම කියන්නේ. දැන් සූර්යයාගෙන් ඉඳන් එන්නේ. ඉර අඳින්න ඕනේ නෑ ඔකට. සූර්යයාගෙන් ඉඳන් එන්නේ සමාන්තර ආලෝක කිරණ. දැන් මෙතනත් එහෙමයි. මෙතන එන්නේ සමාන්තර ආලෝක කිරණ එනවා. ඈත ඇති වස්තුවක්නේ. ඈත එකකින් ඉඳන් එන්නේ සමාන්තර ආලෝක කිරණ. ඇවිල්ලා වැදිලා මෙන්න මේ කාචය අක්ෂය තියෙන උතනේ උත්තල කාචයක මොකක්ද වෙන්නේ? මොන සරණයක්ද වෙන්නේ? උත්තල කාචයක වෙන්නේ මොන සරණයක්ද? ගිහිල්ලානේ.